අයිබෝවන් අපේ රටේ මේනොට ප්‍රධාන මාතෘකාවක් තමයි පාස්කු ඉරිදා ප්‍රහාරය. ඉතින් මේනකොට හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානියෙක් ශලේ අත්අඩංගුවට අරන් තියෙනවා. එවකට දිලිප පීරිස් ඔය නීති අංශය තමයි දත් ඉඳලා තියෙන්නේ. එතුමා එදා කියපු කතාවක් අපි අහමු. අහලා ඉවරලා ඊට පස්සේ අපි කතා කරමු. බලමු වීඩියෝ එක. දේශපාලන බලපෑම් නිසා සහරාන්ට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක වී නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව අද හෙළි කළා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් වැඩිදුරටත් අනාවරණය කළේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයත් පොලිස්පතිවරයාත් මුල සිටම වගකීම් විරහිතව කටයුතු කළ බවයි. නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසද් නවාමි මහතා විදෙස්ගතව සිටීම නිසා පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නේ රජයේ නීතිඥ මලික් අසීස් මහතායි. කෙසේ වෙතත් ඔහු ලබා දුන් සාක්ෂි සම්බන්ධයෙන් මේ වන විට දුර්මතයක් පැවැත්වීම නිසා ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා හරහා වැඩිදුර සාක්ෂි ලබා දීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව අද තේරීම් කාරක සභාවෙන් අවසර ඉල්ලා සිටියා. මම අධීක්ෂණය කරන ප්‍රදේශයේ ත්‍රස්තවාදී කටයුත්ත සම්බන්ධයෙන් ගුණයක් විවෘත වෙනවා නම් එය යොමු වෙන්නේ අසද් නවාවි මහතාගේ අධීක්ෂණයට. 2017 අප්‍රේල් මාසේ 3 වෙනිදා අල්හාජ් අබ්දුල් ජවාද් අලීම් වලේතුල්ලා ට්‍රස්ට් කියන ආයතනයකින් නීතිපතිතුමා වෙත ලිපියක් යවා තිබෙනවා. එවකට සිට නීතිපති වර්තමාන අග්‍රවේශකාරතුමන් 2017 4 3 වෙනිදා DSG දිලීප පීරිස් please open MP file and discuss කියලා ඔහු සටහනක් යොදා තිබෙනවා සභාපතිතුමනි. පෞද්ගලිකව නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණලා අතින් බාර දීලා තියෙන ලිපියක්. මේකේ අවසාන ආයාචනය ඔහු ඉල්ලන්නේ කුමක්ද? ජාතික තෞහිද් ජමාත් එහෙම නැත්නම් NTJ නැමැති සංවිධානයක් එහි ප්‍රචාරක මෞලවි MCM සහරාන් නැමැත්තාගේ මැදිහත් වීමෙන් යම් අන්තවාදී මතවාදයන් ඉදිරිපත් කරමින් ප්‍රදේශයේ තිබුණු සාමකාමී වාතාවරණය බිඳහෙලීමට එදිරිව මෙම සහරාන් මෞලවිතුමාගේ අවධානයට යොමු වෙලා අනාගතයේ මේ තත්ත්වය බරපතල තත්ත්වයකට පරිවර්තනය විය හැකියයි එතුමා කල්පනා කළා කරන ලද ඉල්ලීමක්. ඡායාරූපයන් 8ක් ඉදිරිපත් කරලා තිබෙනවා. එනම් මහා මාර්ගයක් මැද කඩු අතැතිව හිස්වැසුම් පැනඳගත් පිරිසක් රැඳී සිටිනවා. ඒ වගේම කඩු පහරවට ලක් වෙලා තුවාල වූ පුද්ගලයෙක් රැඳී සිටිනවා. රෝහගතව සිටින පුද්ගලයෙක්ද සිටිනවා. ඔබ පෙන්නපු ඡායාරූපේ අර පිරිසක් පාර මැද ඉන්නවා කපාට ටී-ෂර්ට් ඇඳගෙන. එහෙමයි. ඒ ටී-ෂර්ට් වලින් යම් අනන්‍යතාවයක් හඳුනා ගන්න පුළුවන්ද? ඔහුගේ ටී-ෂර්ට් එකේ මැද තිබෙනවා IS ලාංඡනය සමාල් ලාංඡනය බටන හැංගියන්නේ ජයන්ත ජයසූරිය නීතිපතිතුමන් මේ ගොනුව සම්බන්ධ එතුමාට මා මේ කරුණු පෙන්නලා මේ ඡායාරූප පෙන්නලා කරුණු පහදවල දුන්නාට පස්සේ එතුමාත් යම් විදියක සල්ත වුණා. මෙවැනි තත්ත්වයක් වෙනවාද කියලා රටේ යම් ප්‍රදේශයක. එතුමා පිළිගත්තා. ඔව් අපි මේ ගැන ප්‍රාදේශීය පොලිසිය කරා විමර්ශන කළා හරියන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ පුද්ගලික අවධානයට යොමු කළා. ඒ ගැන මෞලවීතුමාවත් සම්බන්ධීකරණය කළා. පරීක්ෂණයක් ආරම්භ කරමු. ඒ අනුව නීතිපතිතුමාගේ උපදෙස් පරිදි මා විසින් 2017 6 22 වෙනි දින ලිපියක් ලිව්වා. ලිපියකින් පොලිස්පතිවරයා දැනුවත් කළා. මේ ලිපියේ මා සඳහන් කළා ජාතික තෞහීද් ජමාත් වරහන්තුල NTJ නම් සංවිධානයේ සම්බන්ධයෙන් යම් විමර්ශනයක් පොලිසිය විසින් සිදු කර තිබුණේ නම් ඒ සම්බන්ධව සම්පූර්ණ වාර්තාවක් මා වෙත නොපමා යොමු කරන ලෙසට මින් උපදෙස් දෙමි අනුවේ ආරම්භක අවස්ථාවේදී පොලිස්පතිවරයා දැනුවත් කරමින් ඔහුගෙන් වාර්තාවක් ඇඳවමින් යවන ලද ලිපියට අද දිනය වනතුරු කිසිදු වාර්තාකරණයක් පොලිස්පතිවරයා හෝ වෙනත් කිසිදු නීතිය ක්‍රියාත්මක කරන අංශයක් විසින් කළා නැහැ. මෞලවිතුමාගේ මේ මුල් පැමිණිලිකාර මෞලවිතුමා මේ පැමිණිල්ල අරන් එනවා නීතිපති දෙපාර්තමේන්තුවට. එදාම ඔහු යනවා ත්‍රස්ත විමර්ශන කොට්ටාශයට මේ ලිපියම අරගෙන ගිහලා ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ පැමිණිල්ල ලබා දෙනවා. නමුත් ඔහුගෙන් ප්‍රකාශයක් ගන්න යනවා අවුරුදු දෙකක්. අවුරුදු දෙකක් පස්සේ කට උත්තරයක් ගන්න. මෙන්න මේකයි ස්වාමීනි. මේකද මේ තෞහිද් ජමාත් ගැන වෙන අපේ විමර්ශන ගුණුව. 8 2014 අපිට වෙන උපදේශ ගුණුව මේකද? මේකෙන් පුළුවන් තෞහිද් ජමාතයත් තහනම් කරන්න. දැන් එහෙම නැත්නම් සහලන් වත්තරන් ගන්න පුළුවන් මේකෙන්. මේකේ තියෙනවා ඔහුගේ ෆේස්බුක් පොතෙන් ගත්ත පින්තූර ටිකකුයි කතා දෙකකුයි. ඊට පස්සේ මෙන්න අද වෙනකොට මෙන්න දෙවෙනි එක. මේක දෙවෙනි එක. දැන් මේ අයට නඩු දාන්න අපෙන් අහා ඉන්න දත්තඩංගුවට ගන්න. මේ කරන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ටාශය. ත්‍රස්තවාදීන් නම් ත්‍රස්ත විමර්ශන කොට්ටාශය වහම අත්අඩංගුවට ගන්න ඕනේ. කාගෙන්වත් අහා ඉන්න දෙයක් නැහැ නේ ස්වාමීනි. එහෙම මුකුත් නොකර මේ වගේ කොළ ටිකක් එවලා අවිධිමත් මල ගොනුවක් එවලා අපිට කියන පියවර ගන්න කියලා. දෙවෙනි ගොනුව එවනා CD 14ක් අපිට අහන්න කියලා. දැන් මේක අහලා ජාතින් අතර අසමගියක් ඇති වෙනවා කියලා පිළි අරගෙන අපි මේක මේ නඩුවක් දාන්නද? එතන මමනේ සාක්ෂි දෙන්න ඕනේ. මෙන්න අපිට වන අවසාන ගොනුව 2019 5/5 ලැබෙනවා
දැන් මේ ගුණයි මුලින්ම කිව්වේ නැත්තේ. මේකෙන්ද අපිට නඩු දාන්න කිව්වේ මුලින්ම. මේකේ පුළුවන් සර් නඩුවක් දාන්න. SIS තමයි වීඩියෝ කෝල් ඔය ටෙලිෆෝන් රෙකෝඩ් බල ඉන්නේ. මේගොල්ලෝ යන්න ඕනේ භූමියට. ගිහිමලා පුද්ගලයන්ගේ ප්‍රකාශ අරගෙන කටු උත්තර අරගෙන විමර්ශන කරන්න. ඒතර මොකද්ද මේ ත්‍රස් විමර්ශන කොට්ටාශය අද කියන්නේ අපිට? මං අහුවා මේ ප්‍රදේශයේ මේ පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද කියලා. මොකද මේ පාරේ ගිනි තියෙනවා, මිනිස්සු කඩු අරන් ඉන්නවා, තුවාලකාරයෝ පාරේ වැටලා ඉන්න මිනිස්සුන්ට උද්ඝෝෂණය කරන්න වෙලා තියෙනවා මේක නවත්තන්න කියලා මේ සංවිධානය. ඒතර පොලිසිය මොනවා කරමින්ද ඉන්නේ කියලා. ඒක තමයි කාත්තංගුඩිය OIC කෙනල් සර් මම අහනවා. ඔබට දුන්න ලැබුණ පිළිතුර මොකක්ද? ඔහු ඒක ටිකක් කියන්න අපහසුයි සර්. නෑ කියන්නේ. නමුත් ඔහු නෑ. ඔහු කිව්වා ඔහුට දැන් මට තේරෙන්නේ ඔහු යම්කිසි දේශපාලනමය වශයෙන් ඔහු ටිකක් බියපත් වෙලා හිටියා වගේ මට තේරුණේ. කටයුතු කරන්න. ඔහු. ඉතින් මම කිව්වා ඔහු දුන්න උත්තරේ මොකක්ද? ඔහු දුන්න උත්තරේ තමයි මේ දේශපාලනික වශයෙන් ඔහු ටිකක් කරන්න මැලි වෙනවා කියලා. මේ බෝම්බේ ගිය දවසේ මට මතක් වුණා අපිට මේකට මිඩඩි දෙයක් කරන් තිබ්බ නේද කියලා. මේ ගෙනල්ලා මේ පොලිස්පතිවරයා ගෙනල්ලා මොකක් හරි මිඩඩි හිර කරන් තිබ්බ නේද කියලා මේක වළක්වා ගන්න. මොකද මේ සියලුම අය නිහඬ විදිහට නිසා මේ ප්‍රශ්නේ ඇති වුණේ. එතකොට ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ රාජකාරියද මේ කළා තියෙන්නේ. කියන එක තමයි මම ඔබතුමාලගේ කමිටුවේ විශේෂ අවධානය යොමු කරන්න ඕන කාරණේ. එසේ නැත්නම් මේ සිදුව තිබෙන්නේ අර වර්තමානයේ පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා අතරංගු රංග ඉන්නවා වගේ මේ සිද්ධාමේ කුමන්ත්‍රණකරුවන් වශයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ටාශයත් එහි පාර්ශ්වයන්ද කියන එකයි තියෙන කාරණේ. පාර්ශ්වයක් වුණාද කියන එකයි. මොකද ඔවුන් විමර්ශනයක් කළා තමුන්ගේ ආයතනයේ රාජකාරී ඉෂ්ට ගන්න නැහැ සර්. මාර්තු 12 උපදෙස් දුන්නා නම් ICCPR යටතේ වහාම අත්අඩංගුවට ගන්න කියලා. අද වන විට සහරාන් ඉන්නේ බන්ධනාගාරේ. මේ රටේ සමහර විට අර බෝම්බෙන් මියගිය ජනතාවම තාම ජීවත් වෙනවා. මේක තමයි බරපතලම ප්‍රශ්නය. අපිට තියෙන අවසානය අහන්න. අවාසනාවන්ත තත්වයේ අද අපේ දෙපාර්තමේන්තුවට එල්ලවන චෝදනාව මේ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් දුන්නා නම් සහරාන්ව අත්අඩංගුවට ගන්න කියලා අද වෙනකොට බෝම්බේ පුපුරලා නැහැ. අපි එය තරයේ ප්‍රතික්ෂේප කරනවා. මක් නිසාදයක් මේ සහරාන් කියන ත්‍රස්තවාදියාට විරුද්ධව 2017 ජූනි මාසේ පළවෙනි විවෘත වාරන්තුව නිකුත් කරනු ලබනවා මඩකලුප මහේස්ත්‍රාත්තුමා විසින්. කොළඹ මහේස්ත්‍රාත්තුමා විසින් ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාශය මගින් කරන ලැබූ ඒ බී වාර්තාව ප්‍රකාරව දෙවැනි වරන්තුව නිකුත් කරනවා. ආසන්න වශයෙන් අවුරුදු 2ක කාලයක් මේ සහරාන්ට විරුද්ධව ඕපන් වරන්ස් දෙකක් තිබිලා තියෙනවා. අවාසනාවන්ත for some reason සහරාන්ව අත්අඩංගුවට ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. මම හිතනවා මේ කතාව ඔබ සම්පූර්ණ නරඹන්න නැති කියලා. ඉතින් ඕක තමයි කතාව. හරිද? දැන් මොකද්ද ඔබට හිතෙන්නේ? අපි හැමදාම රැවටෙන જાතියක් බවට පත් වෙලා නේද? මේ එක දේශපාලනඥයෝ කියන විදිහට නටන රාජ්‍ය නිලධාරීන් රටක් මේක. අපේ රටේ මොකද්ද වාසනාවකට එදා ඒ විනාශය නතර වුණා. මොකද එදා අපේ රටේ මුස්ලිම් ජනතාවට රටේ මිනිස්සු ගහන්න පටන් ගත්තා නම් මුන් කරපු දේ සාර්ථක වෙනවා. හැබැයි එදා අපි සමාජයේ මේ වගේම මේ සමාජ මාධ්‍යයේ කෑ ගහපු නිසා මිනිස්සු වැළකුණා. බොහොම සුළු පිරිසක් තමයි ඒකට මැදිහත් මේවා වුණේ. හැබැයි සමස්තේ කටවහකට හිටියා බහුතරයක්. සමස්තේ කියොත් මේක වැරදිනේ. බහුතරයක් 100ට 2ක් 3ක් තමයි උන්ගේ අරමුණ ඉෂ්ට කරන්න දැඟලුවේ. හැබැයි රටේ බහුතරයක් දැනන් හිටියා මේක දේශපාලන ගේම් එකක් කියලා. මේකේ විවිධ කතා කියනවනේ මිනිස්සු. විවිධ කතා කියනවා. හැබැයි මේ දිලීප පීරිස් කියන කතාව එදා කියපු කතාව සහ අද ශලේ කියන එක්කෙනා අත්අඩංගුවට තියෙන මොන හේතුවටද එයා කියන්නේ මේ පාස්කු සම්බන්ධ කියලා. හැබැයි මේ දෙන්නම ළඟ ඉඳගෙන තමයි මේ කට උත්තර මේ දෙන්නේ. එතකොට මේ වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයාත් උතර ඉන්නවා. හරිද? එතකොට හොඳට මත් තියාගන්න අපිව හැමදාම අන්තර ජාතියක් තමයි මේ දේශපාලනඥයෝ කියන්නේ. ඒකට ඇඳෙන්න එපා. සිංහල වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්. අපි මුන්ට එකම ආයුධේ ඔන්න ජන කොටස් තුන. අපි තුන්ගොල්ල ඇවුලුවොත් තමයි මුන්ගේ වැඩේ සාර්ථක වෙන්නේ. ඒ හින්දා රටේ ජනතාව හැටියට මෙන්න මේ දේශපාලනඥයෝ කියන කාලකන්ණි රොඩි 70 මුන් මේ රටේ පළව හරින්න ඕන. හරිද? අපි ඇති මේ රැවටුණා.
මේ හොඳට මැති රැවටුණා. හරිද? එක එකාගේ ඕනෑකම් ඉෂ්ට කරන් තමයි මේ දේ සිද්ධ වෙන්නේ. දැන් රයින් වික්‍රමසිංහ මීට කලින් කිව්වා ඇමරිකාවෙන් සියලුම ඒ ආපු නියෝජිතයෝ ඒ විමර්ශන කරලා මේ අහවල් කණ්ඩායම තමයි මේ කරේ කියන එක. දැන් මුන් කියන මේක කරේ සැලේ වගේ කණ්ඩායම තමයි උදව් කරලා තින්නේ කියලා. ඒතකොට දිලීප බීරිස් මේ දා කියපු කතාව. දැන් අපි පිළිගන්න කාය කතාවද? කාය කතාවද? මුන් එදා හැදුවෙම කතෝලික සමාජයයි මුස්ලිම් සමාජයයි කොටවන්න. කොටවලා ඒක දිහා බලාගෙන ඉන්න තමයි මුන්ගේ ප්ලෑන් එක තිබ්බේ. මම ඒකයි කිව්වේ අපේ රටේ වාසනාවකට අපේ රටේ මිනිසුන්ගේ මොකක් හරි තිබ්බ අර කල්පනා කරලා ශක්තියක් තියෙනවා කල්පනා කරලා තීරණ ගන්න. ආන් ඒ වගේ මොකක් හරි මේ දෙයියන්ගෙන් හරි ලැබිච්ච ආශිර්වාදයක් නිසා ඒ දේ දා සිද්ධ වුණේ නැහැ. හරිද? ඒ හින්දා මුන් දැනගත්තා මුන්ගේ දේවල් මුන් කරන දේවල් කවදාකවත් රටේ මිනිස්සු ආයේ බල අල්ලගන්නේ නැහැ කියලා. හැබැයි මේ වර්තමාන ආණ්ඩුව ආවේ මේ පාස්කු අල්ලනවා කියලා. දැන් මොකද්ද මෙයාලා කියන්නේ? මෙයාලගේ මේ කාලේ දික් වෙනකන් අවසන් වෙනකන් මොකා හරි එළියට ඇතුළට අරගෙන රටේ මිනිස්සු රවට්ටන එක තමයි මේ කරන්නේ. ඇත්ත කතාව ඕක. ඒ හින්දා මේ රාජ්‍ය නිලධාරී සහ දේශපාලනඥයෝ තියෙන බැඳීම් අපි උඹලට වැඩිය උන් ළඟ තියෙනවා. උන්ට මේ රට වැඩකුත් නැහැ. උන්ට අනාගතේ වැඩකුත් නැහැ. උන්ගේ දරුමල්ලෝ ජීවත් වෙන්නේ පිට රටවල් වල. උන්ගේ පිට රටවල උන්ට ඉඩ කඩන් තියෙනවා. අපි උඹලා තමයි මේක හැමදාම තැරෙන්නේ. ඒක හොඳට මත් තියාගන්නilla. හරිද? මොකද මෙන්න මේ දිලීප පීරිස්ලා වගේ මිනිස්සු හරිද? මම බෙද ශාලේ සුද්ධ කරන්න යන්නේ නැහැ. මේ වගේ මිනිස්සු හින්දා තමයි අපේ රටට අනාගතයක් නැත්තේ. දන්නවද? ඒ හින්දා හැම වෙලෙම තමන්ගේ රටේ මිනිස්සුන්ට මොකක් හරි ප්‍රශ්නයක් වෙනම නම් දේශපාලනඥයෝ මොකක් හරි ප්‍රශ්නයක් දාන්න හදනවා නම් ඒක උඹලා ගිහලා එකපාරට අල්ලගන්න හදන්න එපා. ඒක තනිකර බෝම්බයක්. මොකද උන්ගේ පැවැත්ම හදාගන්න හදන්නේ රටේ අපි උඹලා වගේ අහිංසක මිනිස්සුන්ගේ. හරි? ඒ හින්දා මේවට අහු වෙන්න එපා. මේව තනිකරම දේශපාලන ගේම් මුන්ගේ බලය රැකගන්න කරන වැඩ නිසා අහිංසක ජීවිත තමයි හැමතැනම බිලි වෙන්නේ. මුන්ට මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් ඇති කරොත් තමයි මුන්ට බලය ගන්න පුළුවන්. ඒවට අහු වෙන්න එපා. හරිද? අපි දන්නවා මේ ආණ්ඩුව ඉදිරියට ඒ වගේ මොකක් හරි ලොකු දෙයක් කරන්න හදනවා කියන එක ආරේ උතුරේ ජාතිවාදයේ අවශ්‍යනවා. මෙහි දකුණේක හරි කස්සන්න හදනවා. හැබැයි මිනිස්සු ඒක තේරුම් අරන් අද ඉන්නේ. 88 අර 83 83 කළු ජූලිය වගේ දේවල් කරන්න හම්බෙන්නේ නැහැ. හරි? 88 89 කරපු දේවල් කරන්න හම්බෙන්නේ නැහැ අපේ රටේ. මොකද මිනිස්සු බහුතරයක්, ඉතා බහුතරයක් බුද්ධිමත්. හරි? ඉතා බහුතරයක් බුද්ධිමත්. ඒ නිසා මුන් හදන්නේ අර බලල්ලව කොස්සට බාවලා මුන්ගේ පැවැත්ම දාගන්න. ඔය වීඩියෝ එක බලපුව හැමෝටම ඒක තේරෙයි. බොහොම ස්තුතියි.